හලෝ ගයිස් කොහොමද සැපෙන් සනීපෙන් සතුටින් ඉන්නා නේද? හරි. අද අපි හදන්න යන්නේ කරවල තෙම්පරාදුවක්. ඉතින් මේ කරවල තෙම්පරාදුවට මම ගත්ත මෙන්න මේ බෝල්ලු කියන කරවල වර්ගය. ඉතින් අපි බලමු කොහොමද මේක හදන්න යන්නේ මොනවද ඕනේ අමුද්‍රව්‍ය කියලා. ඉතින් අපි ඉස්සෙල්ලාම මෙන්න මේ විදිහට මෙන්න මේ ප්‍රමාණයට මම කරවල ටික කපා ගත්තා. කපාගෙන හොඳට සෝද ගන්න. හරිද? ඊගාට අපිට ඕන වෙනවා මෙන්න මේ වගේ අමුද්‍රව්‍ය ටිකක්. ඉතින් අමුද්‍රව්‍ය ගොඩාක් ඕනේ නෑනේ. පසට යන්න පොඩ්ඩක් අමුද්‍රව්‍ය තිබ්බහම ඇති. හරිද? ඉතින් අපිට ඕන වෙන තක්කාලි ගෙඩි 3ක්, කම්මිරිස් කරාල 6ක් වගේ ප්‍රමාණයක්, මිරිස් කුඩු තේ හැලි 2ක්, සුදු ලුණු බිකි 4 වගේ ප්‍රමාණයක්, බී ලුණු ගෙඩි 2ක් සහ ගම්මිරිස් ගම්මිරිස් 6ක් වගේ ප්‍රමාණයක් තලාගෙන තමයි අරගෙන තියෙන්නේ. ඊගාට අපිට ඕන වෙන කරපිංචා. ඊගාවට අපි බලමු කොහොමද මේක හදන්න යන්නේ කියලා. ඉතින් අපි මුලින්ම කරන්න ඕනේ තෙල් ටිකක් තාච්චියට දාගෙන ඉවර වෙලා හොඳට රත් වෙන්න හරින්න. තෙල් ටික හොඳට රත් වෙන්න හරින්න ළමයි. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි කරවල ටික දාලා පොඩ්ඩක් කරවල බැදුමට වගේ කරවල බදින්නේ නැහැ ළමයි. අපි කරවල ටික පොඩ්ඩක් විතර තැම්බෙන්න අරිනවා මේ තෙල්වල. හරිද? කරවල ටික බැදින්න නම් එපා. හොඳේ. මොකද මේක ටෙම්පරාදුවක් නේ ළමයි. තේරුණාද? හරිද? ඊගාවට අපි බලමු මොකද්ද කරන්න යන්නේ කියලා. ඉතින් ඊට පස්සේ අපි මේකට අමමිරිස් එකතු කරනවා. ඊගාවට අපි මේකට මිරිස් කුඩු එකතු කරගන්න ඕනේ. ඔක්කොම ටික එකට දාන්න බෑ. හරිද? පියවරෙන් පියවර තමයි. ස්ටෙප් බයි ස්ටෙප් තමයි අපි දාන්නේ. හරිද? මිරිස් කුඩු සුදු ලුණු මෙන්න මේ විදිහට. හරිද? ඉතින් අන්න විදිහට අපි ওই ටික ඔක්කොම දාගෙන ඉවරලා අපි හොඳට කලවම් කරගන්න ඕනේ. ගම්මිරිස්, කරපිංචා මෙන්න මේ දේවත් එකතු කරගෙන අපි හොඳට කලවම් කරගන්න ඕනේ. මේ දැන් කල්පනා කරන්න එපා ඉතින් තක්කාලි බීලුණුයි මෙයා දැම්මේ නෑනේ කියලා. අපි මේ දේවල් දානවා පොඩ්ඩකින් ඉවසන්න චුට්ටකින්. හරිද? ඉතින් මේව හොඳට කලවම් කරගන්න ඕනේ. මම මේ දාපු අමුද්‍රව්‍ය ටිකත් එක්ක හොඳට දාලා හොඳට කලවම් කරගෙන ඊගාවට මම මේකට එකතු කරගන්නවා වතුර. ඉතින් වතුර දාන්නත් එපා. සාමාන්‍ය ප්‍රමාණයට කරවල ටික වැහෙන්න වගේ අපේ අමුද්‍රව්‍ය ටික වැහෙන්න වගේ වතුර පොඩ්ඩක් එකතු කරගන්න. මට වතුර මදි කියලා හිතුණා. ඒක නිසා තා පොඩ්ඩක් වතුර එකතු කරගත්තා. ඉතින් මට අවශ්‍ය ප්‍රමාණයට මම ලුණු දාගත්තා. ඔයගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාගන්න. ලුණු ගොඩාක් දාගන්නත් එපා. මොකද කරවලවල ලුණු තියෙන නිසා මේ ලුණු ගොඩාක් දාගත්තොත් ලුණු වැඩි වෙනවානේ. ඒක නිසා ලුණු ගොඩාක් දාගන්න එපා. හරිද? මේ තියෙන අපේ කරවල තෙම්පරාදුව. ඉතින් මෙන්න මේ ප්‍රමාණයට නිකන් අපි හොඳට පිස ගන්න ඕනේ. තේරුණාද ළමයි? ඊගාට තමයි ඔන්න දැන් තමයි අපි බීලුණු ටිකයි තක්කාලි ටිකයි අපි මේකට එකතු කරගන්නේ ළමයි. තේරුණාද? ඉතින් තක්කාලි වලත් ඉස්ම තියෙන නිසා අපිට මේකේ කරවලවල ඉස්සෙල්ලා ඉස්ම නෑනේ. එහෙම බොරි වෙන්න එපා. හරිද? තක්කාලි වල ඉස්ම තියෙනවා. බය වෙන්න එපා. ඉන්න පොඩ්ඩක්. හරිද? ඊට පස්සේ මේ ටික හොඳට පැය භාගයක් වගේ කාලයක් අපි හොඳට ඉතින් අරින්න ඕනේ. මේ තියෙන්නේ අපි හදාගත්තු කරවල තෙම්පරාදුව. හරිම රසයි, හරිම ලේසි. මුදල් කියලා ලොකුවට මුදල් ප්‍රමාණයක් වැය වෙන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ හදලා බලන්න. මගේ channel එකට එකතු වුණාට thank you so much. like කරන්න, comment කරන්න, share කරන්න, අමතක නැතුව subscribe කරන්න. හරිද?